තෙරුවන් සරණයි. කොහොමද මගේ යාළුවන්ට? ඔන්න මම අද ඔයාලට ගොතෙන් සොපුණු වීඩියෝ එකක් අරන් ආවා. මම දැන් මේ ජූනි මාසේ ඉවර ජූලි මාසෙට ගත්ත බඩු ටික කොහොම අරගෙන මැස්මෙන් ගත්ත කොහොමද කියලා ඔයාලට පෙන්නන්න තමයි මම දැන් හදන්නේ. ඔයගොල්ලොත් මේකෙන් මම හිතනවා අදහසක් කරන් කීයක්ම හරි ඉතුරු කරගන්නේ කියලා. මම යාළුවනේ මේ හාල් නම් 50ක් ගත්තා. මේ 50ක්ම අපිට යන්නේ නැහැ. ඒ වුණාට මම 50ක් ගේනවා. එතකොට ඉතිරුණාම ලබන මාසෙට ඒකේ මදිපාඩුව බලලා තමයි ගේන්නේ. කැකුළු සම්මා කැකුළු හාල් 2ක් ගත්තා. රෝස කැකුළු හාල් 1ක් ගත්තා. ඊට පස්සේ නාඩු හාල් 2ක්. ඒ කියන්නේ නාඩු හාල් 20ක්. එතකොට හාල් 50ක් ගත්තා. මට ඊට පස්සේ මේ ඔක්කොටම ගියේ යාළුවනේ රුපියල් 21304යි. හැබැයි මේ අර සම්පත් කුස්සිය තියෙන මේකේ ඩිස්කවුන්ට් වැටිලා ඒක කෙනකොට මේ 1489ක් අඩු වෙලා මට මේ ටික ඔක්කොම ගියේ 19815යි. මේ මම හිතනවා මට මේ ටික මාසෙටම ඇති. මම කියන්නේ මේක ගත්ත සබන් දෙන්න තමයි කඩන්නේ. දැන් හාල් 50ක් ගත්තා. අපි ඊට පස්සේ අපේ මාසෙට අවශ්‍ය සබන් ගත්තා. මේ සන්ලයිට් කුඩු කිලෝ එකක් ගත්තා. ඊට පස්සේ දිව කිලෝ එකක් ගත්තා. ඊට පස්සේ තව ගත්තා තවත් දිව කිලෝ එකක් ගත්තා. මේ සබන් කුඩු එතකොට අපි කිලෝ 3ක් ගත්තා. ගොඩක් එදිව ගන්න තියෙන හින්දා සෑහෙන සබන් ප්‍රමාණයක් යනවනේ. දැන් මේක එක පොඩ ගෑන්න ගියොත් මීට වැඩි වේදමක් යනවා. ඒ හින්දා තමයි මම මේක පාරම ගන්නෙ. ඊට පස්සේ බේබි පැක් 3ක් ගත්තා. මේ ටික අපිට මාසෙටම ඇති. මේ මදි වෙන්නේ නැහැ කොහොමවත් නෑ. මේ ටික ඇති මාසෙටම. ඊට පස්සේ තව ගත්තා සිග්නල්. මේ සිග්නල් ක්ලෝ ගාඩ් වලින් 2ක් ගත්තා. මේකට මේ යාළුවනේ පුරුසෝකුත් ප්‍රිය හම්බ වෙනවා. එතකොට එතරම් අපිට ඉතුරුයිනේ. ඒ බල්ල තමයි ගත්තේ. එතකොට 2ක් ගත්තාම පුරුසු දෙකකුත් හම්බ වෙනවනේ. ඊට පස්සේ තව හඳුන් කුරු ගත්ත. මේක හරි සුගඳයි. දෙව්මිනිය කියලා මේ දෙකෙන් 2ක් ගත්තා. ඊට පස්සේ පහන් තිරත් පැකට් 2ක් ගත්තා. මට ගොඩාරියක් මේවා ඉතින් ඕනේ වෙනවනේ. ඊට පස්සේ මේක නම් මම පාවිච්චි කරලා නැහැ. මේ ගෙනාවේ අලුතෙන්ම පැංගිරි ස්වභාවික මధుරීකරණ හඳුන් කුරු කියලා බලමුකෝ ඒකට මధుරෝ යයිද කියලා. ඒක 150යි. ඊට පස්සේ සන්ලයිට් කෑලි 2ක් ගත්තා. ඒ කියන්නේ 4ක්. දෙකේ පැක් එකයි. දීව පොඩි කැටයයි. ඊට පස්සේ බිග් සේසර් 2ක් ගත්තා. ඒක නම් හස්බන්ඩ්ට ඊට පස්සේ මේ පොඩි ගම් එකක් ඒකත් පොඩි බබ් මෙයා අශ්වින්දට. ඊට පස්සේ මේ මිරිස් කුඩු 500ක් ගත්තා. තව 3-5 කුඩු මේ විජේ එකෙන් ගත්තේ. මස් කරි එකක් ගත්තා. ඊට පස්සේ මේ නෝඩස් එකක් ගත්තා යාළුවනේ. ඒ නෝඩස්ලා කියන දාලා හදලා ගන්න කියන්නේ. ඊට පස්සේ මම මේ පොඩි සැමන් එකක් ගෙනාවා. අපි සැමන් එහෙමනම් කනවා අඩුයි අර කවුරු හරි ආවොත් හදලා දෙන්න කියලා. මේක ඉතින් පාවිච්චි වෙන්නේ නැත්තරම් ඊට පස්සේ කඩල පරිප්පු ගත්තා. කිලෝ එකක්. පස්සේ සවුහාල් එකක් ගත්තා කැඳ බොන්න. ඊට පස්සේ මේ බිස්කට් එකක් යාළුවනේ දැන් 420යි 481. මේක 300 ගාණක් විතර මේ වැටෙන්නේ. ඒ කඩේ මාරු විදිහට ඩිස්කවුන්ට් වැටෙනවා. 300 ගාණක් 330යිද කොහෙද මේකට වැටෙන්නේ? 336යි මේකෙන් 336යි. මේක ඉතින් ගහලා තියෙන මිලට වැඩිය උඟ අඩු වෙන්නේ. ඊට පස්සේ සීනි නම් කිලෝ ගත්තා මම. සුදු සීනි කිලෝ 3යි. සුදු කිලෝ 3ක් ගත්තා. පැකට් වලින් ගන්න මේවා ගොඩක් කල් මාසෙම තියාගන්න ඕනේ හින්දා. ඊට පස්සේ රතු සීනි කිලෝ එකක් ගත්තා. දුඹුරු සීනි. ඊට පස්සේ පාන් පිටි කිලෝ එකක් ගත්තා. මේවා මාසෙටම තමයි අපි පිටි කනවා. අඩේ ගොඩක් මහතයි මම දැන් තවත් මහත් නැති පිටි කනවා. පරිප්පු කිලෝ 3ක් ගත්තා. ඊට පස්සේ පිටි එකක් ගත්තා. මේක පිටි එකක් ගෙනාවට අර උදේට විතරයි බොන්නේ. කොල්ල කැඳ ඒ වගේ දේවල් හදලා තමයි අපි
ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ. දැන් මේකෙන් මට මේ මෙහෙම ඉතුරු කරගත්තාම යාළුවනේ මේ අපිට පුළුවන් මේ මෙහෙම ගෙනහම එකපාර බඩු ටික මේ ටික තාතාව ගත්ත මේ ටික. ඒ ටික නම් දුවදින ඉතිට මෙන්න මේ ටික ගත්තා. මේ ටික ඔක්කොටම මට ගියේ මේ 19815යි. තව මේ අන්න බලන්න මට මාසෙට මාළු මේ මෙතන තියෙනවා මට මාසෙට ඕනි අල ටික, ලූණු, සුදු ලූණු, ඒ ඔක්කොම ටික මෙතන තියෙනවා. මේ ආයේ මේ ටික මේ මදි වෙන්නේ නැහැ මට. ඔය ටික මං හොඳට කිරලා මැනලා ගෙන්නේ. ඔය ටික මට මාසෙටම ඇති. පරිස්සම් කරලා පාවිච්චි කරනවා මම. ඊට පස්සේ මම බිත්තර ගෙනහලා මේ සිංක් එක ගාමයි තියලා තියෙන්නේ. තාම අස් කරෙත් නැහැ. මේ ටික හොඳට සබන් දාලා සෝදලා අපහු පිහ දාලා ආයෙ අහුරලා තමයි ෆ්‍රිජ් එකට දාන්නේ. එතකොට තියාගන්න පුළුවන් යාළුවනේ. මේ නැත්තම් මේවා ඉතින් අර මේ අපිරිසිදු වෙන්නේ මේ හොඳට සෝදන්න ඕනේ. සෝදලා පිහීදලා ආයෙ තිබුණා වගේම ආයෙ මේ වගේ කප් එකක දාලා අහුරලා තිබ්බට පස්සේ ගොඩක් දවසක් තියාගන්න පුළුවන්. මම තව මේ බඩු ටිකට ගෙනාව හාල් මැස්සොයි කරවලයි. ඒවා අයින් කරලා තියලා තියෙන්නේ මැස්ස වෙනවනේ කිචන් එකට. ඒක නිසා මේ ඒවත් පිරිසිදු කරලා වෙනම මම අහුරලා තිබ්බා. ඉතින් ඒ හාල් මැස්ස එහෙමනම් මදි වුණොත් ගේනවා. නැත්තම් මේ බඩු ටික නම් මට මාසෙට සම්පූර්ණ නැති. අපි අර මොකද්ද මේ සෝස් වර්ග එහෙමනම් පාවිච්චි කරන්නේ නැහැ යාළුවනේ. මේ ගොඩාක් දුරට ඉතින් ඔය ගොරකා, සුදු ලූණු, ඉඟුරු ඒවෙන් තමයි පේස්ට් එක හදාගන්නේ. මේ ඉතින් ඒ හින්දා මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට බලන්නකෝ ඔයගොල්ලොත් එකපාර බඩු ටික ගෙනාවොත් තමන්ට තියෙන හැටියට කොහොම හරි එකතු කරලා හරි මහත්යාගේ පඩිය ගත්තාම හරි කොහොම හරි එකපාර ගෙනහල්ලා මෙහෙම බඩු ටික තියාගත්තාම පිරිසුදුව ගබඩා කරලා තියාගත්තාට පස්සේ මේ අපිට මාසෙම ආයි පඩි ගන්නකම් මේ ටික තමයි ඉති. ආයි පඩි ගන්නකම් මේ ටික හොඳට තියාගත්තට පස්සේ අපිට මේ කිසිම දෙයක් අඩුපාඩු වෙන්නේ නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් යාළුවනේ. ඉතින් මේ මම ඔයාලට කියන්නේ මේ විදිහට කොහොම හරි අපි කාන්තාවනේ අපි දැනගන්න එපේ අපේ ගෙදර කිසිම අඩුපාඩුවක් නැතුව ආහාර ටික හදන්න බඩු ටික ගබඩා කරගන්න. ඉතින් ඒ හින්දා මම ඕගොල්ලන්ට කියන්නේ මේ විදිහට ගොඩාක්ම කල්පනා කරලා Tamanට අවශ්‍යම බඩු විතරක් අරගෙන අනවශ්‍ය බඩු මේ දවස්වල ගන්න එපා. කොහොමවත්ම මේ හරි මිල අධිකයිනේ නේද බඩු. ඉතින් අපිට අවශ්‍යම දේ ගෙනහල්ලා හරි අර පිරිමැස්මෙන් වැඩ කරන්න. අර පිරිමැස්ම කියන්නේ ලෝභකම නෙමෙයි යාළුවනේ. අර පිරිමැස්මෙන් අපි වැඩ කරොත් අපේ අනාගතයට අපිට මම මේ විදිහට බඩු ගෙනහල්ලා මම වෙනම මේ ගාණක් මම ඉතුරු කරගන්නවා යාළුවනේ. ඉතුරු කරගන්නවා කියන්නේ මම වෙනම account එකකට දාලා මගේ අනාගතේ ඉස්සරහදී මට උවමනා වෙන පොඩි වැඩ කරගන්න මම වෙනම ගාණක් එකතු කරගන්නවා හස්බන්ඩ්ගේ පඩියේ. මම මේ බඩු ටික මේ විදිහට ගෙනහලා මේක පරිස්සමින් පාවිච්චි කරගෙන මම මගේ ඉස්සරහට තියෙන මගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් මම සාමාන්‍යයෙන් ගාණක් ඉතුරු කරගන්නවා. මේක මම ඔයාලට පස්සේ කියන්න. එතකොට මේ අපිට ඒක ඉදිරි අනාගතේ අපේ සාර්ථක කරගන්න ගොඩාක් ඉවහල් වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ටත් කියන්නේ කොහොම හරි අපි අර පිරිමැස්ම වැඩ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ අර පිරිමැස්ම කියන්නේ ලෝභකම නෙමෙයි. මම කිසිම දෙයකට ලෝභ නැහැ. හැමදේම කන්න බොන්න හොඳටම හදනවා. හදන්න ඉතින් මේ ටිකෙන් තමයි. තව කොහෙන් හරි මොනවා හරි ඔය කොළ ಜಾති අරවා මේවා සේරම හොයාගෙන ඒව කළා කොහොම හරි හොඳට පෝෂ්‍යදායී ආහාර වේලක් හදා ගන්නවා. හැබැයි ගොඩාරියක් වියදම් කරන්නේ නැහැ යාළුවනේ. ඒක අර පිරිමැස්ම කියන්නේ ලෝභකම නෙමෙයි. ඕගොල්ලොත් පුරුදු වෙලා බලන්න. ඕගොල්ලන්ටත් ගොඩාක් සාර්ථක වෙන්න පුළුවන්. මම ඕගොල්ලන්ටත් කියනවා මේ විදිහට වැඩ කළා අනාගතයට මුදල් කීයක් හරි ඉතුරු කරගන්න අපි පුරුදු වෙමු කියලා. ගොඩාක් ස්තුතියි මාව බැලුවට. තෙරුවන් සරණයි.